මාත්‍යා තමයි ඉන්නවා. මාත්‍යා ඇයි කවුද? මාත්‍යා තාත්තට තමා කියනවා. අත්ත කියන්න ඝන පීටෝලා කියන්න තාත්තරේ. අනේ මේ උඹලගේ ශාස්ත්‍ර තනිකර බොරුනේ බං. මිනිස්සුන්ගේ වෙලාව ගන්න එපා. ඵලයන් යන්න මෙතනින්. නෑ මාත්‍යා. ඇත්ත තමයි කියන්නේ. මම මාත්‍යාට කියන්න මාත්‍යාගේ මූණ බලන නෝනාගේ ඇඩරුව. හරි එහෙනම් කියහංග බලන්න මගේ නෝනාගේ අඩරුව කොහොමද කියලා. මහත්තයා කවුද ඇවිල්ලා ඉන්නේ? මාත්‍යා නෝනා සුදුයි. නෝනා උස්සයි. කොණ්ඩේ කොටට තමයි කපලා. වැලිපුරම කලිසම තමයි අඳිනවා. ඔය අහුනේ හොර වැඩි අද අතටම ඕක තමයි කුටු කුටු ගා ඉන්නේ නිතරම ෆෝන් එකේ. ඔය අහුනේ අද අතටම නෑ බොරු කියවන්නේ විදියක් නෑ. ශාස්ත්‍ර වලට බොරු කියන්නේ නෑ. මම යනවා යන්නේ ගෙදර. අනේ සුදු මේනික යන්න එපානේ. මූ මේ බොරු කියන්නේ. යන්න එපානේ. නෑ මම මේ පාරන යනවා. ළමයාත් අරගෙන යනවා. මේ නෑ නෝනා මේ පොඩ්ඩක් මේ නෑ නෙමෙයි. බොරුත් දන්නේ තමසි කියන්නේ. මම සුදුත් නෑ, උසත් නෑ, කොණ්ඩෙත් තියනවා නේ. කලිසම් අඳින්නේ නෑ. නෑ නෝනා මම ඊයේ ටවුමේ දැක්කනේ මේ මාත්‍යා වගේම මාතේ සුදු උස කොණ්ඩේ කපපු කලිසම් අඳින නෝන කෙනෙක් එක ඉන්න කදියේ දාගෙන හිටියා. මේ අම්මා පොත. යාත්‍රේ මාත්‍යා තමයි නෝ. මාත්‍යා යාත්‍රේ බලමු. අනා පීටෝලා තමයි ඇත්ත කියනවා. බලමු ශාස්ත්‍රයක් බලමු. ඔයා අත බලලාද කියන්නේ මූණ බලලාද කියන්නේ? මාත්‍යා අත බලලාත් කියනවා මූණ බලලාත් කියනවා මාත්‍යා. ඔයා කියන්නේ දකුණු අත බලලාද වම් අත බලලාද? මාත්‍යා මං අත් දෙකම බලලා කියනවා තමයි. ඔයා පරම්පරාවෙන් ශාස්ත්‍ර කියන කෙනෙක්ද එහෙම නැත්නම් ඉගෙනගෙන ශාස්ත්‍ර කියන කෙනෙක්ද? මාත්‍යා අපි පරම්පරාවෙන් තමයි ශාස්ත්‍ර කියනවා. එතකොට ඔයා මේ ගමේ කෙනෙක්ද නැත්නම් පිට ගම කෙනෙක්ද? මාත්‍යා අපිට ගම පලාදා නැහැ මාත්‍යා. අපි එක එක තැන තමයි ඉන්නවා. ඉක්කු මාත්‍යා ශාස්ත්‍ර උනේ නැහැ මාත්‍යා. මගේ නිකන් ඔළුව කිරි දෙනවා වගේ මාත්‍යා. ශාස්ත්‍ර උනේ නැහැ මාත්‍යා. මං යනවා මාත්‍යා යනවා. Kakere. Maatya, udah ini Maatya. අයියයි මොකද? මාත්‍යා තාත්තර තමා කියනවා. තාත්තරයා බලමු. අන පීටෝල ඇත්ත තමා කියනවා. අනේ උඹලා කියන තාත්තට උඹලා තනි කර බොරුනේ බං කියන්නේ. අනේ මේ උඹලා තාත්තටම ආහන්න නෙමෙයි මට මේ වැඩ තියෙනවා. නෑ මාත්‍යා ඉන්න මාත්‍යා ඉන්න මම ඇත්ත තමා කියනවා. පොඩ්ඩක් තාත්තරයා කාලේ යමු මාත්‍යා. අනේ මේ උඹලා තාත්තරේ මට වැඩ නෑ. මට වැඩ තියෙනවා යන්න මේ වැඩ තියෙනවා බං මයියනෝ. නෑ මාත්‍යා එහෙම මේ තාත්තරයා බලමු මාත්‍යා මං කියන්නම් මාත්‍යාගේ අනාගතේ එහෙම මේ දැන් හිටියා වගේ. අනාගතෙන් වැඩ නෑ එහෙනම් මං ගැන ගියහංග බලන්න එහෙනම්.
මම කියන්නේ මාත්‍යා ගැන ඇත්තම විතරේ. ඔන්න බලන්න මාත්‍යා රස්සාවට ඩ්‍රයිවර් තමා කොන්නවා. එතකොට මාත්‍යා බැඳලා බබාලා ඉන්නවා මාත්‍යාට. මාත්‍යා කියන්න බලන්න මං කිව්වේ බොරුද ඇත්තද කියලා කියන්න බලන්න. ඊ බං බැත්ත වගේ කිව්වනේ බං. අඩේ උඹට බැයිද මගේ අත බල සාත්‍රයක් කියහකෝ බලන්න පොඩ්ඩක්. nih bang ini main satrin bener dia kan මාත්‍යා මාත්‍යා මට සාස්ත්‍රයක් කියන්න පොඩ සාස්ත්‍රය කියන්න බෑ මාත්‍යාට කියන්න බෑ මාත්‍යා සාස්ත්‍රය කියන්න බෑ නෙමෙයි දැන් උඹ අර මනුස්සයට කිව්වනේ සාස්ත්‍රේ මටත් කියහන් ඒ වගේ මාත්‍යා මම සාස්ත්‍රය කියන්න දන්නේ නෑ මාත්‍යා අයියකෝ උඹ සාස්ත්‍ර කියන්න බෑ කියන්නේ උඹ එන අර මනුස්සයට කිව්වනේ ඒ කිව්ව බොරුද එතකොට මම සාස්ත්‍රය කියන්න දන්නේ නෑ මාත්‍යා මං ඒ මාත්‍යාට බොරුවක් තමා කිව්වා බොරු වෙන්නේ කොහමද බං ඔය මනුස්සයාට මූණ බලලා කිව්වනේ. ඒ මනුස්සයා ඩ්‍රයිවිං කරනවා කෝ. ඒ මනුස්සයාට ළමයි ඉන්නවා කෝ. ඒක බොරුද එතකොට? ඊ මහත්තයා මම කිව්වේ මම දැක්ක ඒ මහත්තයාගේ ලයිසන් එක සව්කුවේ තියෙනවා තමා. ඒකෙන් මම කිව්වා ඩ්‍රයිවිං කරනවා තමා කියලා. එතකොට අර ලොකු බෑග් එකක් තිබුණා. ඒකේ තුන මහත්තයා සෙල්ලම් බඩු. මම කිව්වා ඉතින් ළමයි ඉන්න එපා. මං ගුවා බබාලා තමයි ඉන්නවා කියලා. අක්කෝ තෝ අම්මයි බඩුන්. තමන් මම කොට.